අයිබෝන්. ඉතින් අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න ඕනේ කියලා හිතුණා. ඔබ දැකලා තියෙනව නේද? ඇඟලුම් වල ඔය හුඟක් ඇඳුම් වල මොකක් හරි පොඩි මුද්‍රණයක් එහෙම නැත්නම් print එකක් තියෙනවා. දැන් අපිට ඕක හිතෙන්නේ නෑ වෙනත්ම කර්මාන්තයක් කියලා මේක ඕක ඇඳුමෙම දෙයක් නේ කියලානේ හිතෙන්නේ. හැබැයි අපි දන්නවනේ ඇඟලුම් කියලා කියන්නේ අපේ රටට විදේශ විනිමය තව විශාල වශයෙන් උපයා දෙන කර්මාන්තයක්. ඒ කර්මාන්තයේ toy print එක කියලා කියන එක fabric print එක එහෙම නැත්නම් මේ රෙදි මත කරන්නා වූ මුද්‍රණය වෙනත්ම කර්මාන්තයක් අපේ රටට ඉතා විශාල වශයෙන් විදේශ විනිමය ලබා දෙන. එහෙම එක කර්මාන්තයක් නම් ඒ ගැන ඉතින් බොහොම කරුණු හොයලා බලලා මේ වන විට දැන් ලියවිච්ච ශාස්ත්‍රීය ග්‍රන්ථත් ඇති කියලා ඔබට හිතෙන්න පුළුවන් නේ. ඒනට එහෙම නෑ. එතන විශාල අඩුපාඩුවක් තිබුණා. අලුතෙන් මේ ශාස්ත්‍රයට එන අයටත් ශාස්ත්‍රයේ ඉන්න අයටත් මේ සම්බන්ධ දැනුම සම්පාදනය කරගැනීමේ විශාල අඩුවක් තිබුණා. අන්නේ අඩුව හිස්තැන මගහරවාලමින් වටිනා කෘතියක් සම්පාදනය වෙනවා. මම මෙහෙම පෙන්නුවොත් මේක මම හිතන්නේ පේනවා ඇති. ඒක තමයි පොත. එන බොහොම බරපතල කියන්නේ බර සාර පොතක් කරුණු අන්තර්ගතය වගේම මේ අතටත් දැනෙන පොතක්. සේද තිර සලු මුද්‍රණ කර්මාන්තයේ ජලීය මාධ්‍ය තීන්ත භාවිතය ජලීය මාධ්‍ය තීන්ත තාක්ෂණයේ ගවේෂණයට අත්වැලක් කියලයි වරලත් රසායනඥ සුනෙත් ජයසුමන මේ කෘතිය සම්පාදනය කරන්න. ඉතින් කතා කරන්නට හුඟක් දේවල් තියෙන නිසා මම බොහොම ගෞරවයෙන් ආරාධනා කළා සුනෙත් ජයසුමන මහතා. අයබෝන්. අයිබන් රන්සි. කොහොමද දැන් පොත මම හිතන්නේ ටික දවසක් වෙනවා එලි දක්වලා නේද? ප්‍රතිචාර කොහොමද? ඔව් ඇත්තම රන්සි හොඳ ප්‍රතිචාර මේ වෙනකොට ලැබෙන පවතිනවා. පොත ජනගත කළ දැනට මම හිතන්නේ සති දෙකකට පොඩි වැඩි කාලයක් තමයි තියෙන්නේ. විවිධ ශාස්ත්‍ර වලින් ඒ කියන්නේ විවිධ ශාස්ත්‍රයේ විවිධ මට්ටම් වලින් අපිට ප්‍රතිචාර ලැබෙමින් පවතිනව පොත ලබාගත් අය. මොකද මෙතනදී මූලිකම වශයෙන් ගත්තොත් මුද්‍රණකරුවෝ බොහෝ මුද්‍රණකරුවන් සංඛ්‍යාවක් මා සමග මේ ඕවර් ද ෆෝන් නැත්නම් කෝල්යක් දීලා කතා කරලා මට සුබ පැතුවා වගේම ඊට අමතරව ඔවුන් මේකේ හරය පිළිබඳව බොහෝ දේවල් කතා කරා. ඉතින් ඒක මට ඇත්තටම සතුටක් මගේ පළවෙනි පොත. ඊට අමතරව මේ ශාස්ත්‍රයේ ඉන්න පුහුණු කරන ඒ කියන්නේ තවත් අලුත් පිරිස් පුහුණු කරන අපේ කාණ්ඩයක් ඉන්න ගුරුවරු ඒ අයගෙනුත් බොහෝ හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. මොකද මේ වෙනකන් මේ වගේ අත්පොතක් අපිට ලැබිලා නැහැ කියන තැන ඉඳලා ඒගොල්ලෝ කතා කරන්න පටන් ගත්ත නිසා ඉතින් සන්තෝෂයක් දැනෙනවා මේ වෙනකොට. ඒ විදිහේ හොඳ ප්‍රතිචාර ලැබිච්ච අය ගැන කියවුණා ගුරුවරුන් පවා කතා කළා කියලා. දැන් ඇත්තටම දරුවන්ට මේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට පවා එහෙම නැත්නම් අධ්‍යාපනය හමාර කරලා සමාජයට යොමු වෙන තරුණයන්ටත් නිරත වෙන්නට හොඳ ශාස්ත්‍රයක් මේක. ඒ නිසාම දැනුම සම්පාදනය වීම බොහොම වැදගත් වෙනවා කියන එක අපි කියවනේ. මම ආරම්භයේදීම කිව්වා මේක අතටත් දැනෙන බර පොතක් කියලා. ඒ වගේම මේ විෂය කරුණු සඳහා තබන ලද බර තමයි මේකේ වැදගත්ම වෙන්නේ. එහෙම බරක් තියන්න පුළුවන් වෙන්නෙම Taman තුල ඒ ගැන විශාල හැදෑරීමක් පරිචයක් තියෙන කෙනෙක් නිසාම. ඒ නිසා මම මේ පොතේ තියෙන විදිහටම බලලා මේ කියන්නේ සුනෙත් ජයසුමන මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගන්නවා. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය ලබා ගන්නවා. ඒ වගේම මේ වන විට ඔහු ආචාර්ය උපාධි අපේක්ෂකෙක්. ඒ විතරක් නෙමෙයි ඔබව හඳුන්වන්නේ වරලත් රසායනඥයෙක් විදිහට. ඒ නිසා මම කැමති කවුද මේ සුනෙත් ජයසුමන කියන්නේ කියලා දැනගන්න. රන්සේ තෙන්දී ඔබ නිවැරදිව සඳහන් කරා වගේම මගේ ප්‍රථම උපාධිය මම කොළඹ විශ්වවිද්‍යාලයේ ලබා ගත්තා. මේ විද්‍යාවේදී විශේෂ උපාධියක්. එතනින් පස්සේ ඇත්තටම මම දිගින් දිගටම අර දැන් තියෙන බොහෝ අය කරන වගේ එක දිගට මම මේ අධ්‍යාපනයම නියැලෙලා හිටියේ නෑ. එතනින් පස්සේ මම ඉන්ඩස්ට්‍රියකට කර්මාන්ත වලට එකතු වුණා. එතනින් පස්සේ නමුත් කර්මාන්ත තුලින් පැන නගින යම් ගැටලු වලට උත්තර නැත්නම් ආන්සර්ස් හොයන්න අවශ්‍ය නිසා මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බහුභාෂික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය හදාරන්න යොමු වුණා. මෙතනින් පස්සේ ඒකේ ටික කාලයක් ගියාට පස්සේ මට තේරුණා ඇත්තෙන්ම මේකේ තවත් අධ්‍යයනය කළ යුතු බොහෝ දේවල් මේ බහුභාෂික මේ දැන් තීන්තයක් කියලා කියන්නේ සම්පූර්ණයෙන් බහුභාෂිකයක්. එතකොට ඒ වගේ දේවල් තවදුරටත් බොහෝ දේවල් අධ්‍යයනය කළ යුතු නිසා මම ආචාර්ය උපාධිය සඳහා දැනට ජපානයේ තොත්තොරු විශ්වවිද්‍යාලයේ
වැඩ කරමින් ඉන්නේ මේ වෙනකොට. ඒ අතරතුර ඔබ විශේෂයෙන් මතක් කරා මේ වරලත් රසායනඥ කියන එක. මේක ඇත්තටම රාජකීය රසායන විද්‍යා සංගමයේ එක්සත් රාජධානියෙන් පිරිනමන දෙයක්. ඇත්තටම මේක පිරිනමනවා කියලා කිව්වට මේහා සම්බන්ධව විශේෂයෙන් කළ යුතු ක්‍රියාමාර්ග බොහෝ සංඛ්‍යාවක් තියෙනවා. ඒක සමාජිකත්වයේ ලබා ගැනීම තැන ඉඳලා. ඇත්තම කිව්වොත් නිවැරදිව කිව්වොත් ඔය දැන් මං සම්පාදනය කළා තියෙනවා වගේම කෘතියක් මං ඒහා සම්බන්ධව සම්පාදනය කළ නිබන්ධනයක් විදිහට ලබා දීලා සහ ඔවුන්ගේ විශේෂ මණ්ඩලයක් මගින් තමයි මේ වරදත් රසායනඥ කියන පදවිය පිරිනමලා තියෙන. ඒක තවත් දෙන විශේෂ දෙයක්. ඒ තමයි අවුරුද්දෙන් අවුරුද්ද මේක යාවත් කාලින කරගෙන යා යුතු. ඉතින් පොඩ්ඩක් විතර අපහසු මාර්ගයක් තමයි තිබුණේ. නමුත් ඒකමට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. දැන් මේ අපහසු මාර්ගයේ මේ තිරසාරව ගමන් කරමින්ම තමයි මේ කෘතිය සම්පාදනය වෙන්නේ. සේද තිරසලු මුද්‍රණ කර්මාන්තයේ ජලීය මාධ්‍ය තීන්ත භාවිතය. එතකොට ඔය තරම් කාර්යබහුලව ඉඳමින් බොහෝ වැඩ කටයුතු අතරේ ඉඳමිනුත් මෙහෙම කෘතියක් සම්පාදනය කරන්නට මොකක්ද ඔබට මේ පෙනිච්ච අවශ්‍යතාව මේ කර්මාන්තයේ ආශ්‍රිතව මොකක් හරි හිස්තැනක් තිබුණාද මේ වෙනුවෙන්? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මම දැන් මේ සියලුම කාරණා මැද්දේ මම මේ කර්මාන්තය තුළ දැනට මට මතක විදිහට මම මේ කර්මාන්තයට ඇතුල් වුණේ 2009 වර්ෂයේදී. 2009 ඉඳලා මේ වෙනකන් මම මේ කර්මාන්තයේ නියැලී ඉන්නකොට මම මේ ශාස්ත්‍රය තුළ ඉන්න බොහෝ මුද්‍රණකරුවන් මේ හා සම්බන්ධව දැනුම සපයන්න ඉදිරිපත් වෙන අය, ඒ වගේම දැනුම ලබා ගන්න ඉන්න, ඒ වගේම මේ ශාස්ත්‍රයට අමුද්‍රව්‍ය සපයන ආදී විවිධ මට්ටම් වල ඒ කියන්නේ ලංකාව විතරක් නෙමෙයි විවිධ රටවල් වල අයත් සමග මම බොහෝ සාකච්ඡා සම්මන්ත්‍රණ හමුවීම් පවත්වලා තියෙනවා. මේ කාරණාත් එක්ක මම විශේෂයෙන් ලංකාවේ මුද්‍රණකරුවන් හා ඒ ආශ්‍රිත සහ මේ හා සම්බන්ධ ඉගෙන ගන්න උගන්වන අය සමග සම්බන්ධ වීමේදී මට විශේෂ වශයෙන් තේරුණ අඩුවක් මෙතන පැවතුණා. විශේෂිත අඩුවක්. ඒ තමයි මේ අයගෙන් බොහෝ පිරිසක් මේ වෙනකොටත් තමන්ගේ රැකියාව එහෙම නැත්නම් ඉගෙන ගැනීම සිදු කරන්නේ සාම්ප්‍රදායික වශයෙන් මේ පැමිණිච්ච දැනුමක් සමග. මම දකින්නේ ඒකේ වරදක්. හොඳයි. නමුත් මේක අපි වෙනත් රටවල් සමග සංසන්දනය කිරීමේදී මට අඩුවක් පේනවා. මොකද්ද? වෙනත් රටවල් වල ඉන්න උදාහරණයක් විදිහට මේ හා සම්බන්ධව ගත්තොත් වියට්නාමය, චීනය, ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් යුරෝපීය වශයෙන් යුරෝපීය රටවලුත් මේ හා සම්බන්ධව ඉන්නවා. ඒ අයත් එක්ක සංසන්දනය කරනකොට නව දැනුම සහ ඒ නව දැනුම ලබා ගැනීම සහ නව දැනුම ව්‍යාප්ත වීම පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවා ලංකාවේ. එතකොට මෙන්න මේ ගැටලුව මම තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී මට තේරිච්ච දෙයක් තමයි මේ හා සම්බන්ධව රචනා වෙලා තියෙන. එහෙම නැත්නම් මේ වගේ තොරතුරු හොයාගන්නට තියෙන තැන් ලංකාවේදී බොහොම අඩුයි. ඒක තමයි මාගේ මේ මූලිකම මේ වගේ පොතක් සම්පාදනය කරන්නට මට ලැබිච්ච අදහස වුණේ. ඊට අමතරව මගේ ඔය විද්‍යාපති උපාධිය කරනකොට තවදුරටත් ඊටාම ගැඹුරට ගිහිල්ලා කරුණු සොයන්නට සිද්ධ වුණා. එතෙන්දී මම මුද්‍රණ කරුවන් වෙත ඊටාම තීරණාත්මක ප්‍රශ්න යොමු කිරීම වගේ දේවලුත් සිද්ධ කරා. මොකද තොරතුරු ලබා ගැනීමේ අටිය. එතනදී මට තේරුණ දෙයක් තමයි විශේෂයෙන්ම ඔවුන්ගේ මේ න්‍යායාත්මක දැනුම පිළිබඳව ලොකු හිඩසක් පැවතුණා. මේකේ පවතින යම් විද්‍යාත්මක කරුණු පිළිබඳව පොඩි අඩුපාඩුකම් මට ඇත්තටම දකින්නට ලැබුණා. ඉතින් මෙවැනි දෙයක් අපි යම් ආකාරයක දැනුමක් ලබා ගත්තා නම් ඒ වගේ දෙයක් මේක රටට මේ අපේ ප්‍රජාවට බෙදා දීම හොඳයි කියන අටියෙන් තමයි මේ සම්පාදනය වෙන්න පටන් ගත්තේ. අර මේ ඔබ කියුණා මේ හිටස් පවතිනවා කියලා දැක්කා කියලා. හැබැයි මේක මහා විශාල ශාස්ත්‍රයක් වෙන්නට පුළුවන් නේද? ඒතර දැන් මේ එක කෘතියකින් සම්පූර්ණයෙන්ම හිටස් පියවන්නටත් නොහැකි වෙයි. හැබැයි ඔබ යම් නිශ්චිත ස්ථානවල හිටස් එහෙම නැත්නම් අපිට ඔය තියෙන දැනුමේ තියෙන ගැප්ස් පුරවන්න ඔබ උත්සාහ කරනවා. ඒවා මොනවද? ඔව්. එතනදී අපි මුද්‍රණ කරුව විදිහට ගත්තාම එහෙම නැත්නම් මේ ශාස්ත්‍රයට ඉන්න අය වෙන්න පුළුවන්, ඇතුල් වෙන අය වෙන්න පුළුවන්. මේ වගේ අය ගත්තාම අපිට මූලික කරුණු කීපයක් තියෙනවා. තමයි අපි මූලික වශයෙන් මුද්‍රණයක් කිරීම ගැන දැනගත යුතුයි. එතකොට මේ මුද්‍රණයක් යනු කුමක්ද කියන එක පිළිබඳව අපි කතා කරන්න ඕන. ඒ වගේම තමයි දැන් අපි ඕනම දෙයක අපිට තියෙන්න ඕන මේ
අපි මේක පැවතෙන්නේ කොහොමද කියන එක මූලික වශයෙන් මේකේ සංක්‍රමණය මොන විදිහද මේකේ පරිණාමය මොන විදිහටද ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට මේ වගේ තැන් වලින් පටන් අරගෙන මම කියන්නේ මේකේ මේ මුද්‍රණ ශාස්ත්‍රයේ පරිණාමයෙන් පටන් අරගෙන මුද්‍රණයක් කරන්නේ කොහොමද? එතකොට එතනින් එහාට ගිහිල්ලා ක්‍රමයෙන් ගැඹුරු වෙන ආකාරයට මේකේ ඇතුලේ පවතින හරය නැත්තම් මේකේ යම්කිසි මේ කලාවට පිටුපසින් තියෙන විද්‍යාව විවරණය කරන්න අවශ්‍ය විදිහට කොටස් 10ක් ඇතුළුව නිශ්චිත වශයෙන් පිළිතුරු සපයමින් යම් ගැටලුවට නිශ්චිත වශයෙන් පිළිතුරු සපයමින් ඉදිරියට ගිය කෘතියක් විදිහට තමයි මට මේක සරලව හඳුන්වන්න වෙන්නේ. ඔයතර පොතේ සඳහන් වෙන්නේ මේ ජලීය මාධ්‍ය තීන්ත භාවිතය කියලා. water base මම මොකද මේ උපයෝගී කරගන්න හේතුව මේ පොත වෙනුවෙන්? මුද්‍රණ ශාස්ත්‍රයේ තුලදී ජලීය මාධ්‍ය තීන්ත කියන එක තරමක් අලුත් මාධ්‍යයක්. මෙතනින් එහාට මීට පෙර ජලීය මාධ්‍යයට පෙර කාබනික ද්‍රාවක මත පදනම් වූ නැත්නම් සුවිකාර්යකාරක අපි කියන අපි සරලව අපි දන්න විදිහට කතා කරොත් ප්ලාස්ටිසෝල් මත පදනම් වූ තීන්ත මේ වගේ දේවල් තිබිලා තියෙනවා. ඒ කෙසේ වෙතත් දැනට මේ ලෝකයේ හැමතැනම ගෝලීය වශයෙන් අපි ඒකට ඉනිෂියේටිව් එකක් නැත්නම් ට්‍රෙන්ඩ් එකක් නැත්නම් යම් කිසි ආකාරයක පටන් ගන්නක් තියෙනවා මේ තිරසාර භාවිතයන් පිළිබඳව. තිරසාර විදිහට ඒ කියන්නේ අපි හැමෝටම ජීවත් වෙන්න තියෙන එක ලෝකේ. ඒකට මේක ආරක්ෂා කරන්න ඕන කියන වගකීම යටතේ මේ බොහෝ සන්නාම වැඩ කරන නිසා ඒවට ගැළපෙන විදිහේ තීන්තයක් අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට දැනට මේ වෙනකොට තෝරගෙන තියෙන ජලීය මාධ්‍ය තීන්ත හරහා ඒ වගේ දේවල් ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන් කියන එක. ඒ නිසා තමයි ඇත්තටම මේ ඉදිරිය බොහෝ දුරලාට 100%ක්ම වගේ හුඟක් වෙලාවට රිදි මුද්‍රණයේ උදෙසා ජලීය මාධ්‍ය තීන්ත භාවිතා වෙන්නට තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒකත් එක්ක තමයි මම ජලීය මාධ්‍ය ගැන වඩා නැඹුරුවක් සහිතව මේ වගේ පොතක් සම්පාදනය කරලා තියෙන්නේ. ඔව් දැන් එතකොට අර තිරසර භාවය ගැන එහෙම නැත්නම් සස්ටේනබිලිටි එක ගැන කතා කරද්දී දැන් water base වඩාත්ම උපයෝගී කරගන්න පුළුවන් කියලා කිව්වට දැන් අපිට වඩා හොඳ දෙයක් වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සිද්ධ වෙනවා වෙන්නට පුළුවන්. දැන් ප්ලාස්ටිසෝල් වගේ දේවල් වලට වඩා මේක භාවිත කිරීම අභියෝගාත්මක වෙන දෙයක්ද? ඔව්. ඇත්තටම අපිට හොඳ දේවල් ලාභයට ලැබෙනවා අඩුයි. ඒක තමයි ලෝකේ ඕනම පැත්තක තියෙන ස්වභාවය. කෙසේ වෙතත් අද වෙන විට ජලීය මාධ්‍ය තීන්ත මිල වශයෙන් ගත්තාම නම් ඇත්තෙම ඉතා ඉහළ මිලක් සංසන්දනය වෙන්නේ නැහැ. සාමාන්‍ය වශයෙන් ගත්තාම මධ්‍යස්ථ වශයෙන් හෝ සමහර ඒවා තියෙනවා. ඇත්තටම ගොඩක් ඉකොනොමිකල් වර්ෂන්ස් එහෙම නැත්නම් ගොඩක් මිල අඩු ඒවාත් තියෙනවා. නමුත් ජලීය මාධ්‍ය තීන්ත භාවිතා කිරීම ඇත්තෙන්ම අභියෝගාත්මකයි. පටන් ගන්නා මුල් කාලයේදී නිවැරදි පරිචයක් තුළින් තමයි මේක ගමන් කරවන්න ඕනේ. මොකද ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. අපි හැමෝම දන්නවා මේක ඔන් ස්ක්‍රීන් ටයිම් එක. එහෙම නැත්නම් අපි මේක මෙෂ් එකට නැත්නම් දැල් තිරයට මත මුද්‍රණ තිරය මතට දැම්මට පස්සේ ඒක වියලෙන්නට නොදී තබා ගැනීම ඇත්තටම විශාල වශයෙන් අභියෝගාත්මක වෙනවා ඕන මුද්‍රණ කරුවෙකුට මුල් කාලයේදී. පටන් ගන්න මුල් කාලේ. ඉතින් නිවැරදි පුහුණුවත් ඒ පරිචයත් ලබා ගත්තට පස්සේ ඇත්තෙම ඒ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. එතකන් පොඩි අධ්‍යයනයක් සහිතව මේ ගමන යන්න ඕන. ඒක ටිකක් අභියෝගාත්මකයි ඇත්තටම. හරි දැන් මේ මම ඔබට කියනවා දැන් මේ වගේ කතාවක් සාකච්ඡාවක් යනකොට අපි මේ ශාස්ත්‍රය දන්නේ නැහැනේ කියන පදනමේ ඉන්නේ නැතුව ඇත්තටම අපිත් දැනගත යුතු විෂයක් නේද මේක කියලා හිතලා බැලුවොත් එහෙම හිතලා බලන්නකොනේ දැන් අපිට පේන්නේ සාමාන්‍යයෙන් ඇඳුමක මුද්‍රණයක් තියලා තියෙනකොට ඒක මේ කලාත්මක වැඩක් වෙන්නේ නැති. මේක කලාව කියලානේ සාමාන්‍යයෙන් මේ ශාස්ත්‍රය ගැන පැටිය නොදන්න කෙනෙක්ට හිතෙන්නේ. හැබැයි ඔබ මේකට රසායන විද්‍යාවත් එකතු කරනවා. හරියටම හරි රාසි. බොහොම විශේෂ මාර්ගයකට තමයි මේ තැනකට තමයි මේ ගෙනාවේ. අපේ සාමාන්‍ය කතාවක් තියෙනවා ආනන්දයෙන් ප්‍රඥාවට කියලා. ඒක මෙතෙන්ට 100%ක් නොගැලපුණත් කලාව තුළින් විද්‍යාව කියන එක අපි දකින්න ඕන. ඇත්තෙන්ම මේක කලාවක්. ඒ කියන්නේ මේ මුද්‍රණයක් කලාත්මක ඇහැකින් තොරව කරන්නම බෑ. කලාත්මක ඇහැක් තියෙන්න ඕන. නමුත් මේ කලාව තුල එයින් පිටුපසෙන් විශාල වශයෙන් පවතින විද්‍යාත්මක පදනමක් තියෙනවා. එතකොට මේ විද්‍යාත්මක පදනම 100%ක් දැනගැනීමේ අවශ්‍යතාවයක් කිසිම කෙනෙකුට පවතින්නේ නැහැ මේ මුද්‍රණ කරුවෙකුට හෝ මේ ශාස්ත්‍රයේ ඉන්න කිසිම කෙනෙකුට. කෙසේ නමුත් මේකේ මේන් පිටුපස යම් ආකාරයක විද්‍යාවක් පවතින බව
වත් අවබෝධ කර ගැනීම ඉදිරි මාර්ගයට යාටම ඉදිරියට යන්න ඉතාමත්ම වැදගත් සාධකයක් විදිහට මම දකිනවා. එතකොට මෙන්න මේ කාරණය මුල් කරගෙන තමයි ඇත්තටම මේ විද්‍යාව සහ කලාව මෙතන මට එකතු කරන්නට අවශ්‍ය වුනේ. නැත්නම් කලාවට විද්‍යාව එකතු කරන්න අවශ්‍ය වුනේ. හැබැයි සුනිත් ඔහොම කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අපි දන්නේ නැහැ රසායන විද්‍යාව. දැන් අපි මෙතෙක් මේ ශාස්ත්‍රේ නිරත වෙලත් හිටියා. ඒකට අපි රසායන විද්‍යාව දන්නේ නැහැ. දැන් අපිට මේක ගැලපෙන්නේ නැති වෙයිද? අපි අයින් වෙන්න වෙයිද රසායන විද්‍යාව දන්නේ නැත්තම් මේ ශාස්ත්‍රයෙන් කියලා. ඇත්තෙන්ම එහෙම දෙයක් නැහැ. බොහොම සරල විදිහට ගත්තොත් මේ වෙනකොට අදවට වුණත් බොහෝ විට රසායන විද්‍යාවේ සමහරට විෂයක් වශයෙන් හදාරපු නැති අය මේ ශාස්ත්‍රයේ බොහොම සාර්ථක විදිහට ඉතාම හොඳින් මේක කරගෙන යනවා. ඒ නිසා කිසි කෙනෙක් මේක ගැන බය වෙන්නට හෝ විශේෂ තැති ගැනීමක් ලක් කරගන්න එහෙම අවශ්‍ය නැහැ. නමුත් වැදගත් දේ වන්නේ මේට පෙර රසායන විද්‍යාව ගැන යම් ආකාරයක දැනුමක් නොතිබුණත් මේ වගේ දෙයක් තුලින් හරි යම්කිසි දෙයක් මේ හා සම්බන්ධව පවතින විද්‍යාවක් පවතිනවා. මේ විද්‍යාව කොයි විදිහට අපිට උපයෝගී කරගන්න පුළුවන්ද කියන සරල මානසිකත්වයත් එක්ක මේකට ආවොත් ඔවුන්ගේ ඉදිරි ගමනට ඒක ගමනට ඉතාම පහසුවක් වෙනවා සහ ඔවුන්ට මේකෙන් කරන්න පුළුවන් දේවල් වල ප්‍රමාණය ඉතාමත්ම වැඩි වෙනවා. එන්නේ ඒකයි වැදගත් දේ මේ වගේ දෙයක අවශ්‍යතාවය. ඔය කොහොම කිව්වත් සනෙත් මට හිතෙන දැන් කෙමිස්ට්‍රි රසායන විද්‍යාව කියලා කිව්වම දැන් ටිකක් අපේ සමාජයේ තියෙන මේක හරි පරසාර මාත්‍රිකා කියලානේ. ඒතර මෙතනදී වැදගත් වෙන්නෙම මේ කෘතියේ මේ විදිහේ පරසාර මාත්‍රිකා කොහොමද අපිට තේරෙන විදිහට වඩා සරලව කියන්නේ කියන කාරණාව ඒ අභියෝගය සුනිත් ජයගෙන තියෙන හැටි. මම හිතන්නේ ඒ ගැන අපි කතා කරන්න ඕනේ. ඔව්. ඇත්තෙම මෙතනදී වෙලා තියෙන්නේ දැන් මේ මුද්‍රණ ශාස්ත්‍රයේ ඉන්න සියලුම දෙනා රසායන විද්‍යාව කියන භාවිතය එහෙම නැත්නම් ඒ නම නොදැන රසායන විද්‍යාවට අදාළ බොහෝ දේවල් සිද්ධ කරනවා එදිනෙදා. වෙනස තියෙන්නේ යට අදාළ අර අපි කියව ටර්ම්ස් ඒවා අපි පාවිච්චි කරන්නේ නැහැ. මේ අපි කියනවා සමහරලාට මේක තින්ත වේලෙනවා. මේකේ ස්ක්‍රීන් එකේ වේලෙනවා. තින්ත වේලෙනවා. ඉතින් ඇත්තටම අපිට මේක රසායන විද්‍යාවත් එක්ක එකතු කරලා මේකේ තාක්ෂණයත් එක්ක ගත්තොත් ඔන් ස්ක්‍රීන් ඩ්‍රයිින් ටයිම් කියන එක තමයි කතා කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතනදී වෙලා තියෙන්නේ මේ අපි දන්න මෙතනදී ඇවිල්ලා තියෙන මේ ගැටලුවට රසායන විද්‍යාත්මක පදනමක් එකතු කිරීම පමණයි මම කළා තියෙන්නේ. එතනදී ඇත්තෙම විශේෂයෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. කරගෙන යන කට්ටියට මේකෙදී ඇත්තටම තේරෙනවා මේ කතා කරලා තියෙන්නේ මොකක්ද කියලා. එතකොට නොදැනුවත්ම මෙයා රසායන විද්‍යාවට ගමන් කරලා තියෙනවා. එතකොට ඒකෙන් යාට ලැබෙන පහසුව තමයි විශේෂයෙන් ඉගෙන ගන්න අලුතෙන් දෙයක් නැහැ. නමුත් මෙතෙක්කල් කරපු දෙයට අර රසායන විද්‍යාත්මක පදනම එකතු වීම තුලින් ඔහු දැනගන්නවා මෙතනින් එහාට මම මේක සකස් කරගත යුත්තේ කොහොමද කියන එක. ඒකට ඒ නිසා මේක විශේෂයෙන් සරල කිරීමක් හෝ එහෙම ලිවීමක් නෙවෙයි. රසායන විද්‍යාව කියන්නේ අතරම බොහොම සාරගර්භ මේ විෂයපතයක් ඇත්තෙම මේ විෂයපතයේ තුල තියෙන දේවල් මේ මුද්‍රණ ශාස්ත්‍රයට ගැලපෙන ආකාරයෙන් සකස් කිරීම නිසා ඕන කෙනෙකුට තේරුම් ගන්න පහසුවෙන් පුළුවන්. ඔය කිව්ව වගේ මේ වැඩබිමේ උදාහරණ කීපයකින් කිව්වොත් එහෙනම් මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වඩා පැහැදිලි වෙයි මම හිතන්නේ ශාස්ත්‍ර නිරතයට. ඔව්. දැන් මෙතනදී උදාහරණයක් දෙකක් මේ පොත ඇතුලේ තියෙන එකක් අපි නිකන් සරලව ගත්තොත් අපි දන්නවා පොලිස්ටර් දැන් අපිට තියෙනවා කොටන් එහෙම නැත්නම් අපි කපු වලින් නිර්මිත රෙදි තියෙනවා. මේ වගේම පොලිස්ටර් වලින් නිර්මිත රෙදි තියෙනවා. අපි පොලිස්ටර් සායම් කර දාපු අපි හිතමුකෝ කළු පාට රතු පාට වගේ පොලිස්ටර් රෙද්දක් අපි අරගෙන මේකේ මුද්‍රණයක් කරලා ටික දවසක් යනකොට මේ මුද්‍රණය අවපැහැවෙන්න පටන් ගන්නවා. මේකට අපි කියනවා අපි සරලව ඉන්ඩස්ට්‍රි එකේ නැත්නම් ශාස්ත්‍රීය භාවිත වෙන විදිහට ගත්තොත් ඩයි මයිග්‍රේෂන් කියලා මේකට කියන්නේ. මේ ඩයි මයිග්‍රේෂන් එක හැම කෙනාම දන්නවා. හැම කෙනාම අත්විඳිනවා. එතකොට මේකට පිළියම් මොනවද කියන එක පිළිබඳවත් ඒගොල්ලෝ කතා බහ කරනවා. නමුත් දැන් මෙතනින් පිටුපස්සේ තියෙන විශාල රසායන විද්‍යාත්මක පදනමක්. මේක මම බොහොම සරලව ගත්තොත් මේ පොතෙත් බොහොම සරලව රූප සටහන් සහිතව පැහැදිලි වෙලා තියෙනවා. ඒ තමයි අපි ගත්තොත් පොලියස්ටර් තන්තුවක්, ඒ කියන්නේ රෙද්ද හැදිලා තියෙන තන්තුවක් ගත්තොත් මේක තාපය යොදන විට පිම්බීමකට ලක් වෙනවා. බොහොම සරලව. මේ පිම්බීමත් එක්කම ඒක ඇතුළට කාවැදිලා තිබිච්ච සායම් අංශු එළියට පැමිණීමට පටන් ගන්නවා. දැන් මේ වගේ දෙයක් හුඟක් වෙලාට මුද්‍රණකරුවෝ විදිහට මේ වෙනකන් මං හිතන්නේ ඊතරම්ම
සවිස්තරාත්මකව මේ විදිහට සරලව දැනගෙන හිටියේ නැහැ කියන එකයි මගේ හැඟීම තියෙන්නේ. නමුත් දැන් මේක දැනගත්තට පස්සේ ඒගොල්ලෝ දන්නවා මේක තමයි මේකට සිද්ධ වෙන දේ කියලා. එතනින් එහාට ඒගොල්ලන්ට පුළුවන් මේක වළක්වා ගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. මේක එක උදාහරණයක්. ඒ වගේම තව එකක් තමයි අපි හුඟක් වෙලාවට ෆ්ලොරසන්ට් තීන්ත භාවිතා කරනවා. නැත්තම් අපි සිංහලෙන් කියනොත් ප්‍රතිදීප්ත තීන්ත. ඒ කියන්නේ වැඩි වර්ණයක් ලබා ගන්න. එතකොට මේවා ආලෝකයේදී නැත්තම් අධික තාපයේදී ඊටාම ඉක්මනින් අවපැහැයට ලක් නැත්තම් ෆේඩ් වෙලා යනවා. එතකොට ඒක කවුරුත් දන්නවා. මේක බොහොම සරල සිද්ධාන්තයක් මේක මෙහෙම වෙනවා කියන එක. හැබැයි ගැටලුව පවතින්නේ මේක වෙන්නේ ඇයි කියන එක. එතකොට ඒ හා සම්බන්ධව මේ පොත ඇතුලේ රූප සටහන් සහිතව බොහොම සරල විදිහට විස්තර කරලා තියෙනවා ඇයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේක මම බොහොම කෙටි උදාහරණ දෙකක් තමයි ගත්තේ. මේ වගේ තවත් බොහෝ දේවල් එදිනදා මේ මුද්‍රණකරුවන්ට ලැබෙන අභියෝග පිළිබඳව මේ වගේ සරල පැහැදිලි කිරීම් මේ පොත තුළ අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ මේ දැනටම භාවිත වෙන බොහෝ දේවල්. හැබැයි ඒවා දන්නේ නැහැ මේකට මේ විදිහේ විද්‍යාත්මක පසුබිමක් තියෙනවා කියලා. හැබැයි මෙතෙක් කල් භාවිත කරමින් ගිහින් තියෙනවානේ. අනිවාර්යයෙන් මේක තමයි මම කිව්වේ. ඒ කියන්නේ මේකේ මම මේ විශේෂිත යමක් කාවත් ගන්න උත්සාහ කරලා නැහැ. තියෙන දෙයටම රසායන විද්‍යාව නැත්තම් විද්‍යාත්මක පදනමක් එකතු කරන්න තමයි මම හැමතිස්සෙම වගේ උත්සාහ කරලා තියෙන්නේ. දැන් ඔය මේ ශාස්ත්‍රය ගැන කතා කරද්දී අපිට ඔය කම්ප්ලයන්ස් වගේ දේවල් ගැන කතා නොකරම බැරි වෙනවා නේද? රසායනික අනුකූලතාවන් කොච්චර පරිසරයට හානිය අවම කරමින් මේව කරගෙන යනවද කියන එක පිළිබඳව අනිවාර්යයෙන්ම. එතකොට මේකේ අවසාන පරිච්ඡේදය 10 වන පරිච්ඡේදය සම්පූර්ණයෙන් වගේ වෙන් වෙලා තින්නේ ඒ හා සම්බන්ධ දේවල් ඒ පාරිසරික අනුකූලතාවයේ වගේ දේවල් ගැන සාකච්ඡා කරන්න. මෙතනදී වැදගත් දෙයක් තියෙනවා ඒ තමයි මේ බොහෝ සන්නාම උදාහරණයක් විදිහට අපි ගත්තොත් නයිකි කියලා අපි කියනවා. මේ වගේ අය විශේෂ රසායන ද්‍රව්‍ය ලයිස්තු ඉදිරිපත් කළා තියෙනවා මේ වගේ දේවල් මේ මුද්‍රණ තුල තියෙන්න බෑ කියලා නොතිබිය යුතුයි කියලා. එතකොට ඒ වගේ අවස්ථාවලදී දැන් උදාහරණයක් මේ පොතේ මම හිතන්නේ අවසාන අගභාගයේ 10 වෙනි පරිච්ඡේදයේම සඳහන් වෙනවා මේ වගුවක් එක්කම ඒ වගේ දේවල් වලට ඉතා ඉක්මනින් වේගෙන් අනුගත වීම සඳහා ජලීය මාධ්‍ය තීන්ත ඉතාම හොඳ රුකුලක් වෙනවා. මොකද ඒවා මුලින් හදන විදිහෙම ඉඳලම ඒ වගේ අනවශ්‍ය ඒ කියන්නේ පරිසරයට හානිදායක වෙන දේවල් අන්තර්ගත කරලා නැහැ. නමුත් අනිත් මාධ්‍ය නැත්නම් අපි ගත්තොත් කාබනික ද්‍රාවක මත නැත්නම් අපි ගත්තොත් ප්ලාස්ටිසෝල් නැත්නම් සුවිකාර්යකාරක මත භාවිතා වන තීන්තවලදී මේවා ඉතාමත්ම වැඩියෙන් භාවිතා වෙනවා. ඒ නිසා ඒවත් සමග මේ පාරිසරික අනුකූලතාවය නැත්නම් කෙමිකල් කම්ප්ලයන්ස් වලට යන්න අපහසුයි. නමුත් ජලීය මාධ්‍යයේදී තාම පහසුවෙන් ඒහා සම්බන්ධව අනුගත වෙන්නට පුළුවන්. දැන් එතකොට ඒක අපි හිතනවට වඩා බරපතල කාරණයක්. මොකද දැන් හුදෙක් ඇඳුමක් ඇඳගෙන ඉඳීම කියන කාරණාවම නෙවෙයි නේද? මේක ඇඳුමක් කියන සංස්කෘතිය ගත්තාම ඇත්තටම ලෝකේ දියුණු රටවල දියුණු ඔය සන්නාම භාවිත කරන පුද්ගලයන් නොගැන හරියට හිතනවා. අපි මේ නිර්මාණය කරන නැත්නම් නිෂ්පාදනය කරන ඇඟලුමේදී පවා පරිසරයට කොයිතරම් හිතකාමීද කියන එක. දැන් එතකොට ඒ විදිහට ගත්තාම මේ කතාවෙම මට තේරෙන දේ තමයි මේ වෝටර් බේස් කියන එක නිකන් හරියට ගත්තාම මේකේ මේ ශාස්ත්‍රයේ ඉහළින්ම තියන්න පුළුවන් මුද්‍රණ ක්‍රමයේද ශිල්ප ක්‍රමයේද ඒ විදිහට පත් වේද ඒ වගේ දෙයක් ඇත්තරම දැනට තියෙන මේ ශාස්ත්‍රයේ තියෙන නව ප්‍රවණතා සහ දැනට තියෙන තත්ත්වය ගැන සලකා බැලුවාම ජලීය මාධ්‍ය තීන්ත ලෝකයේ බොහෝ සන්නාම විසින් ඒ කියන්නේ නිර්දේශ කළා තියෙනවා සහ අනුගමනය කළ යුතුයි කියලා විවිධාකාරයේ කියන්නේ ප්‍රමිතිගත කිරීම වලට ලක් කරලා තියෙනවා. ඒ නිසා මේ වෙන විට ඇත්තටම ලෝකයේ බොහෝ ප්‍රදේශ ඒකට අනුගත නොවන මම හිතන්නේ පොඩි කණ්ඩායම් ඇති. නමුත් බොහෝ කණ්ඩායම් සංඛ්‍යාවක් මේක තමන්ගේ විය යුතු ප්‍රමිතිය බවට පත් කරගන්නමින් මේ වෝටර් බේස් ඉන්ක්ස් එහෙම නැත්නම් ජලීය මාධ්‍ය තීන්ත තමයි දැනටත් පාවිච්චි කරන්නේ. දැනට ප්‍රමිතිය බවට පත් වෙලා ඉවරයි ඇත්තෙන්ම ගත්තොත්. හරි. එහෙමනම් දැන් මේ විශේෂයෙන්ම ජලීය මාධ්‍ය තීන්ත මුද්‍රණය භාවිත කරන විශාල පරිමාණයේ කර්මාන්තකරුවන්ට ඔබ හිතන විදිහට මේ පොතෙන් ගන්නට පුළුවන් දේවල් මොනවද? ඇත්තම අපි විශාල ප්‍රමාණයේ කර්මාන්තකරුවන් ගත්තොත් දැන් ඕන් නිතරම දැන් SOPs නැත්නම් ස්ටෑන්ඩඩ් ඔපරේටිං ප්‍රොසීඩියර්ස් භාවිතා වෙනවා. ඒ කියන්නේ වැඩ කළ යුතු ක්‍රමය පිළිබඳ ඒගොල්ලෝ සකස් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ SOP එකක් හදනකොට මේ පොතෙන් ගන්න පුළුවන්
ප්‍රමාණය ඉතා අතිමහත්. ඒ කියන්නේ දැනුම් සම්භාරය අතිමහත්. මොකද ඒකට අදාළ කරුණු බොහෝ සංඛ්‍යාවක් මේ පොත තුළ අන්තර්ගත වෙනවා. ඊට අමතරව ඔවුන්ගේ එදිනෙදා කොටස් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් පැමිණෙන ආධුනිකයන් පුහුණු කිරීම. එතකොට මේ පුහුණු කිරීමට මේ පොත හරහා ලැබෙන දායකත්වය අතිවිශාලයි. ඒ වගේම ඔවුන් දැනට කරගෙන යන දැනට හදලා තියෙන ඔල්රෙඩි තියෙන SOP එකක් වගේ ගත්තාම ඒවා යම් යම් දේවල් තියෙන්න පුළුවන් හරියටම නිවැරදි පරිදි නිශ්චිත ලෙස ලියවිලා නැති කොටස්. මේ වගේ දේවල් වලට මේ පොත හරහා ලොකු දෙයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ වගේ කාරණා අංශ බොහෝ ප්‍රමාණයකින් ඔවුන්ට මේ පොත වැදගත් වෙනවා. එතකොට දැන් මේ මහා පරිමාණයට විතරද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මොන විදිහේ දේවල්ද මේ ග්‍රන්ථයෙන් ලැබෙන්නට පුළුවන්? ඇත්තෙම කුඩා හා මධ්‍යම පරිමාණ විදිහට ගත්තාම ඔවුන්ට අවශ්‍ය නම් මම අර කියපු සියලුම කාරණා ඒක වගේම මේකට ගැලපෙනවා. ඒ මුලින් කියපු කාරණා මොකද විශාල කුඩා කියලා නෑ. ඒයටත් අර දේවල් අවශ්‍ය නම් යොදා ගන්න පුළුවන්. නමුත් එතනින් එහාට ගිය තව දෙයක් තියෙනවා. ඒ තමයි කුඩා හෝ මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවෙකුට තමන්ට පවතින ගැටලුවක් සාකච්ඡා කරලා විසඳ ගන්න ඒහා සම්බන්ධව ඉන්න විද්‍යාර්ථයෙක් ඔවුන් හා සමග සම්බන්ධ වෙන කෙනෙක්ව සොයා ගැනීමේ ගැටලුවක් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවකට මේ වගේ පොතක් ඔවුන් ළඟ තියා ගන්නවා නම් ඔවුන්ට තමන්ගේ ප්‍රශ්නෙට තමන්ටම විසඳුම හොයාගන්න බොහොම පහසු වෙනවා. ඊටාම පහසු වෙනවා. ඊට අමතරව දැන් ඕනම කෙනෙක් තමන්ගේ මුද්‍රණයක් සිද්ධ කරන්නේ යම්කිසි කර්මාන්තයක නියැලෙන්නේ යම්කිසි ආකාරයක ලාභයක් ලබා ගන්නනේ. තමන්ගේ ජීවනෝපාය සකස් කරගන්න. එතකොට මේ වගේ පොතක් තුළ දැන් මේ පොතේ වෙනමම පරිච්ඡේදයක් සඳහන් කරලා තියෙනවා 8 වෙනි පරිච්ඡේදයේ මුද්‍රණකම 20ක් මට මතක විදිහට 19ක් 20ක් ඒ වගේ ගානක හරය සටහන් වෙලා ඒක කරන්නේ කොහොමද කියන එක හරියටම ඒක වෙන්නේ කොහොමද මේකෙන් කරන්නේ මොකද්ද මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට දැන් අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් එයා දැනට එකම වර්ගයේ මුද්‍රණ ප්‍රමාණයක් විතරයි කරගෙන ඉන්නේ. එතකොට තව කවුරු හරි එයාට වැඩ ලබා දෙන කෙනෙක් අහනවා, බය කෙනෙක් අහනවා මේ ඔයාට මේ જાති උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔයාට සබ්ලිමේෂන් print නැත්නම් රිෆ්ලෙක්ටිව් අපි සාමාන්‍ය කතා කරන විදිහටම ගත්තොත් කරලා දෙන්න පුළුවන්ද කියලා. එතකොට ඒ වෙනකොට එයා නොදැනුවත් ඉන්න පුළුවන්. නමුත් එයාට පොත තියෙනවා නම් ළඟ මේ පොත හරහා ඒක ගැන කියවලා බලලා තේරුමක් අරගෙන ඔව් මට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා තමන්ගේ මේ පරිචය පුල් කරගෙන නව ලාභ වැඩිපුර ලාභ ලබා ගැනීම අවස්ථාවකුත් මේ හරහා මතුවෙනවා. කොහොමද මම යෝජනා කළොත් මේ පොත කර්මාන්තයේ බොහෝ කාලයක් නිරත වෙලා ඉන්න අයට විතරයි මේ පොතෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද අනිත් ආධුනිකයන් මේ ගැන දන්නේ නැහැනේ මේකේ තියෙන කරුණු කියලා. මොකද ඔබ හිතන්නේ කොහොමද ආධුනිකයන් මේන් ප්‍රයෝජන ගන්න? ඇත්තෙන්ම මේක තමන්ගේ දැනුම ප්‍රමාණය මත තමන්ට අවශ්‍ය ප්‍රමාණය මේ පොත හරහා ලබා ගන්න පුළුවන්. බොහොම සරලව. ඒ කියන්නේ ආධුනිකයන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ශාස්ත්‍රයේ ගොඩාක් කල් නිරත වෙලා ඉන්න අයටත් දෙගොල්ලන්ටම එක හා සමානව තියෙනවා. එතන කාරණේ තමයි මේ පොත ආධුනිකයෙක් ගත්තාම ආධුනිකයෙකුට අවශ්‍ය මූලික කරුණු මේකේ බොහෝ ප්‍රමාණයක් සටහන් වෙලා තියෙනවා. එතකොට ඔහුගේ ඒ අදාළ මොහොතේදී තියෙන දැනුම් මට්ටමට අදාළව එතනින් උඩට එකතු කරගෙන යන්න මේකේ කරුණු කරනා ගොඩාක් අන්තර්ගත වෙලා තියෙනවා. පළවෙනි කාරණේ. එතකොට මේක ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක් ගත්තොත් මෙතෙන්දී අපි මුලින්ම කතා කරපු හිඩැස. ඒ කියන්නේ කලාව සහ විද්‍යාව අතර පවතින මෙතනින් පිටුපස තියෙන ගැඹුරු විද්‍යාව පිළිබඳව ඒ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෙකුට ඒ විද්‍යාව පිළිබඳව බොහෝ දෙයක් මේ පොත හරහා ගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ආධුනිකයන්ට මෙන්න ප්‍රවීණ අයටත් එකහාසේ මේ පොත ලබා ගන්න පොතෙන් ලබා ගන්න දේවල් තියෙනවා කියන එකයි මගේ අදහස වෙන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ මුද්‍රණකරුවන් සඳහාම වෙන පොතක් පමණද? ඇත්තෙන්ම නෑ. හේතුව තමයි මුද්‍රණකරුව කියන්නේ මේ පොත හා සම්බන්ධය අපිට පේන ඍජුව සම්බන්ධ විය හැකි එක් පාර්ශවයක් පමණයි. මෙතනින් එහාට ආයතනයක හිමිකරුවා ඒ වගේම ආයතන වලින් ඔය අපි කියනවා මාකටිං වලට යන අපි ඒ වගේ අයට මොකද තැනකට ගිහිල්ලා කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. එතනින් එහාට ගියාම අපි දකිනවා දැන් ලෝකයේ ඉදිරියට එනවා වෘත්තිකයන් බිහිවීම තුළ. ඒ වගේම සමහරට උපාධිධරයන් ඒ කියන්නේ උපාධිය සඳහා
පළවෙනි හෝ දෙවෙනි උපාධිය සඳහා සාකච්ඡා වෙන අය, ඒ වැඩ කරගෙන යන අය, ඒ ආදී සියලු පුද්ගලයන්ට මේක අත්පොතක් වශයෙන් භාවිතා කරන්නට ඕන තරම් ඉඩකඩ තියෙනවා. හොඳයි. දැනුම කියලා කියන්නේ නැත්නම් ජීවිත කාලයක පරිචයනේ. එතකොට ඒ ජීවිත කාලය පුරා එකතු කරගත්තු පරිචය විතරක් නෙමෙයි. මම හිතන්නේ මේ කෘතිය සම්පාදනය කරන්නට කාර්යබහුල වටපිටාවක් එක්ක දීර්ඝ කාලයක් ගත වෙන්නට ඇති. අපි ඒ ගැන කතා කරමු. විශේෂයෙන්ම ඔබට මේ පොත සම්පාදනයේදී අමතක කරන්නට බැරි චරිත කිහිපයකුත් ඇතිනේ. මේක මේ විදිහට ග්‍රන්ථයක් විදිහට අපේ අතට පත් වෙනකම්. ඔව්. ඇත්තම මේ ග්‍රන්ථය මගේ මං හිතන්නේ දැනට මේ ශාස්ත්‍රයේ මම 2009 වර්ෂයේ තමයි මම මුලින් කිව්වා වගේම සම්බන්ධ වුණේ. එදා සිට අද දක්වා මම මේ ශාස්ත්‍රයේ විවිධ ලංකාව විතරක් නෙවෙයි විවිධ රටවල් වලත් ගමන් කළා මේ ලබාගත් උකහාගත් දැනුමක් තියෙනවා. මගේ ශාස්ත්‍රීය අධ්‍යාපනයට අමතරව. එතකොට ඒ සියලු දේවල් මේකට කැටි වෙලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට. එතනින් එහාට ගියාම මට තව දෙයක් මතක් කරන්න ඕනේ මේ පොත ලියන්න ඇත්තම අවුරුදු 3කට වැඩි කාලයක් ගත වුණා. මේ පොත ඇත්තටම ලංකාව, ජපානය සහ ඉන්දියාව කියන රටවල් තුනක් ඇතුලේ ඉඳගෙන තමයි මේ ටික මේ මට්ටමට මේකපත් උනේ. එතකොට ඒ දෙවෙනි කාරණේ. එතකොට මේකට උදව් උපකාර කර බොහෝ පිරිසක් ඉන්නවා ලංකාවේ මුද්‍රණකරුවන්. ඒ වගේම මේ පොත සකස් කරන්න මේක කරලා තියෙන්නේ අපි වකදෙක ක්‍රියේෂන් ලක්මල් නානායක්කාර මහත්තයා තමයි මේකේ පොතේ කියන්නේ සම්පූර්ණ මේ සකස් කිරීම මුද්‍රණ ద్వාරයෙන් ගන්න සකස් කරේ. ඒ අමතරව මේ වගේ අලුත් පොතක් හදනකොට අපිට විශේෂයෙන් මතක් කරන්න ඕන මේ මුද්‍රණය කරන්නේ කවුද කියලා. මුද්‍රණකරුවා. මුද්‍රණය කරලා තියෙන්නේ SS Impex අපේ ආයතනයක්. මොකද හේතුව මේ මෙතෙන්දී මේ පොත මේ ආකාරයෙන් මුද්‍රණය කිරීමේදී ලංකාවේ දැනට තියෙන තත්ත්වයක් එක්ක මේ විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. මේ නැත්තම් මේ වගේ මට්ටමකට මේක ගන්න බෑ. ඉතින් මේ ඒ කාරණාත් එක්ක ඉතින් ඇතරම SS Impex ආයතනයේ ලබා දුන්න දායකත්වයත් විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔව් දැන් මම අර ආරම්භයේදීම කිව්වනේ මේක ඇත්තටම නිකන් මේ කෘතියක් විදිහට අපිට මතු පිටින් පේන ස්වරූපය ගත්තත් මේකේ සඳහන් කරලා තියෙන මිලත් එක්ක බලනම කොහොමද මේ ගානට දෙන්නේ කියලා හිතන මට්ටමේ උසස් මුද්‍රිත පිටපතක්. අනිවාර්යයෙන්ම. කොහොමද මෙතෙන්ට ආවේ? එතකොට ඒ ගැන පොඩක් කියමු. මේක මොකද මේ දැන් මට හිතෙන්නේ මේක දුටු පමණින්ම හිතෙනවා ඔබට මේ දැනුම ලබා දීමම අවශ්‍ය වෙච්ච නිසා කරපු වැඩක් කියලා මේක. ඇත්තෙම ඔබ යම් ආකාරයකින් ගියක් දුන්නා වගේම ඊ타මත්ම නිවැරදි ඒ සටහන. මොකද හේතුව මේ වගේ උසස් තත්වයකින් මේ වගේ මුද්‍රණයක් කළා මේ පොතේ දැනට තියෙන මිල වගේ දෙගුණයකට දෙන්න ඉතාම පහසුවෙන් පුළුවන්. මිල කරන්න පුළුවන්. නමුත් මම මේ මුද්‍රණ ශාස්ත්‍රයේ තුල සිටින මුද්‍රණකරුවන්ගේ සැබෑ ස්වરૂපය, ඔවුන්ගේ හදගැස්ම අඳුනගෙන ඉන්න නිසා මට බොහොම පැහැදිලිව තේරෙනවා මේ දැනුම හොයන්න උනත් ඔවුන්ට විශාල බරක් දෙන්නට මගේ අදහසක් තිබුණේ නැහැ. ලබාගත හැකි මුදලකට මේ පොත ලබා දීම තමයි සහ දැනුම්වත් කිරීම තමයි මගේ මූලික ඒකායන අරමුණ උනේ. ඒ නිසා තමයි ඇත්තෙම මේ වගේ මිල කරන්නට අපි මේක තීරණය කරේ. හරි. එතකොට දැන් තවත් මම හිතන්නේ බොහෝ සැලසුම් තියෙනවා. ආචාර්ය උපාධිය අවසන් කරලාද ඊළඟ කෘතිය සම්පාදනය කරන්නේ නැත්නම් ඊළඟ කෘතිය මොන වගේ එකක් වෙයිද? මොන වගේ හිරසක් පුරවන කෘතියක් වෙයිද ඊළඟ කෘතිය? ඇත්තෙම ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ගත්තොත් ඉතින් ඒක ඉදිරියේදී අපි බලමු ඒක කොහොමද සම්පූර්ණ වෙන්නේ කියන එක. නමුත් දැනට ඇත්තටම උකහාගෙන තියෙන මම මෙච්චර කල් මේ මුද්‍රණ ශාස්ත්‍රයේ තුල විවිධාකාර චරිත රංග දක්වමින් ඉඳලා තියෙනවා. මේ අවුරුදු මම හිතන්නේ අවුරුදු 15කට වගේ කාලේ. ඒ තුලදී මම උකහාගත්ත දෙයක් තියෙනවා. එතකොට මේ පොතේ මේ වෙනකොට සඳහන් වෙලා නැති කොටසක් තියෙනවා. ඒ තමයි අපි ගත්තොත් සූත්‍රගත කිරීම නැත්නම් ink formulation, water based ink formulation. මේ හා සම්බන්ධව පොතක් කිරීමේ පොඩි අදහසක් තියෙනවා. ඒක සමහරට වැඩි කාල යන්නට කලින් එලි දක්වන්නට ඉඩ තියෙනවා. ඊට අමතරව තව පොඩි අදහසක් තියෙනවා. මේක මේ බොහෝ දෙනෙක් සඳහන් කරපු දෙයක් තියෙනවා. මේක සිංහලෙන් කරපු එක බොහොම හොඳයි. නමුත් මේක අන්තර්ජාතික වශයෙන් ගියා නම් මම හිතන්නේ ඕන් දකින කෝණ වලින් අන්තර්ජාතික වශයෙන්ොත් මේ හා සම්බන්ධව යම්කිසි හිඩසක් තියෙනවා. ඉතින් ඒ හිඩස පුරවන්න පුළුවන් විදිහට මේක අන්තර්ජාතික භාෂාවකට පරිවර්තනය කිරීම සම්බන්ධව යම් ආකාරයේ වැඩ කටයුතු දැනටමත් සම්පාදනය වෙමින් පවතිනවා.
නැවත වතාවක් කෘතියේ නම සඳහන් කරනවා නම් සේද තිරසලු මුද්‍රණ කර්මාන්තයේ ජලීය මාධ්‍ය තීන්ත භාවිතය වරලත් රසායනඥ සුනෙත් ජයසුමන සම්පාදනය කරන ලද බොහොම ජීවිත කාලයක කරන ලද මහන්සියක ප්‍රතිඵලයක් තමයි මේ කෘතිය. ඉතින් අර කිව්වා වගේ මේ ශාස්ත්‍රීය නිරතයට විතරක් නෙමෙයි අලුතෙන් මේ දැනුම සොයා යන විද්‍යාර්ථීන්ට ඒ වගේම අපි හැමෝටම මේ බොහොම වටිනා දෙයක් පිළිබඳව දැනගන්නට තියෙන අවස්ථාවක් හින්දාම ඉතින් අර බලාපොරොත්තු වෙන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් මෙවැනි වටිනා දැනුම් සම්පාදනය කරන්නට ඔබට හැකියාව ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඇත්තටම අපේ රටට ඉතා විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙන ශාස්ත්‍රයක් නිසා ඉතින් අපි රැක ගන්නට ඕනේ ශාස්ත්‍රයක්. ඒ ශාස්ත්‍රයේ දැනුම සම්පාදනය වීම කියලා කියන්නේ ශාස්ත්‍රයේ තවත් උන්නතියට හේතු වෙන කාරණයක් නිසා බොහොම ස්තුතියි ආවට. රන්සි ඇතෙම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී මේ වගේ කතා බහකට මාව එකතු කර ගැනීම. මොකද විශේෂයෙන් මේ වගේ අලුත් දෙයක අපි කාටත් පටන් ගැනීම බොහොම අමිහිරි වෙන මොහොතක දැන් රන්සි මේ වගේ සාකච්ඡාවකට මාව කතා කරලා මේක තව බොහෝ පිරිසකට මේ පිළිබඳ විවරණය කිරීමට ගත් උත්සාහය ගැන මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි ඔබට. හොඳයි ඉතින් බොහොම ස්තුතියි එහෙම කිව්වටත් මොකද ඇත්තටම අරමුණ වෙන කිසිවක්ම නෙමෙයි. වටිනා දෙයක් සම්පාදනය වෙලා තියෙනවා. එතකොට ඒ වටිනාකමට වටිනාකමක් ලබා දීම ඇත්තටම අපි හැමෝටම යුතුයකමක් තියෙනවා එහෙම කරන්න. මොකද ඉතින් අපි රටක් විදිහටම පියවරෙන් පියවරට ඉදිරියට යනකොට පියවරෙන් පියවර ඉදිරියට යනකොට මේ වගේ එකතු වෙන දැනුම කියලා කියන්නේත් ඒ ඉදිරි ගමන බොහොම පොහොසත් කරන දේවල්. ඉතින් ඒවට අපි අදාළ වටිනාකම ඒ අවශ්‍ය වටිනාකම ලබා දීම බොහොම සතුටින් කරනවා. ඉතින් ඔබට සර්ව ප්‍රකාරයෙන්ම සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.